ගමේ විදිහට ලේසියෙන්ම බටු මෝජුවක් හදන විදිය තමයි අපි අද ඔයාලට කියලා දෙන්නේ. යමිරස YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. බටු මෝජුව සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි අපි දැන් මේ තියාගෙන ඉන්නේ. අපි වම්බටු ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒ වගේම අමු මිරිස් ග්‍රෑම් 150යි, රතු ලුණු ග්‍රෑම් 150යි, හාල් මැස්සු ග්‍රෑම් 100යි. මේ ටික තමයි අපි අරගෙන තියෙන්නේ බටු මෝජුව සඳහා බැද ගැනීම සඳහා. අපි මේකට අවශ්‍ය වෙන පහේ ටික ඊට පස්සේ අපි ඔයාලට කියලා දෙන්න. අපි බලමු කොහොමද ලේසියෙන්ම බටු මෝජුව මේ හැන්දක් පමණ අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි හදාගත්ත සෝස් ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න මේක. බැදගත්ත අමු මිරිස්, වම්බටු, රතු ලුණු, හාල් මැස්සු ටික මේකට දාලා එකට කලවම් කරගමු හොඳට. වගේ යනවා. ඒ නිසා ඒ ක්‍රමෙත් පාවිච්චි කරන්න. අපි දැන් ගත්ත සීනි ටිකත් මේ විදිහට උඩින් එහා ගමු. වැඩි සීනි දාන්නේ නැහැ අපි සාමාන්‍ය සීනි. මේස හැන්දක් තිබුණා නම් හොඳටම ඇති. මේ වගේ රසවත් ආහාර අපි ඔයාලට ගමේ කෑම හදන විදිහ අපි මුලින් ඉඳලම ඔයාලට කියලා